හයි යාළුවනේ ඔන්න මට දුර කස්ටමර් කෙනෙක්ගෙන් Samsung Note 10 ෆෝන් එකක් ඇවිල්ලා තිනවා. මේක ඉෂුව එක තමයි ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙලා තින්නේ. ඩිස්ප්ලේ එන්නේ නැහැ. ඉතින් කස්ටමර් යාගේ බජට් එක අනුව එයාට ඕනේ කිව්වේ LCD ඩිස්ප්ලේ එකක්. ඉතින් මම LCD ඩිස්ප්ලේ එක පෙන්වන්න මේ තියෙන ෆ්‍රේම් එකත් එක්ක මිඩල් එකයි ඩිස්ප්ලේ එක මේ තියෙන්නේ. ඔයාලට මේකේ ලොකු වෙනසක් පේන්නම තියෙනවා. මම ඒක පෙන්නන්නම්. මේක දැන් ඔයාලට පේනවා ඇති මේ එජ් එකක්. මේක එජ් ඩිස්ප්ලේ එකක්. පේනදනේ පැත්තෙන් බැලුවම මේක එජ් ඩිස්ප්ලේ එකක්. හැබැයි LCD එකේ ඔයාලට ඒ එජ් එක බලා ගන්න මේ වගේ ෆ්ලැට් ස්ක්‍රීන් එකක් තමයි ඉන්නේ. ඒ වගේම වෙනස තියෙන්නේ මෙතන දැන් ඔයාලට පේන ඇති ලොකු වෙනසක් ඒකෝට එනවා. අපි වැඩේ ඉවර කළා බලමු. හරි යාළුවනේ ඔන්න වැඩේ ෆිනිෂ් කරා. ඔයාලට පේන ඇති ෆෝන් එක මේ විදිහට තමයි එන්නේ. පරණ එකේ බෑක් පැනල් එකම ගත්තා. ඒකේ පොඩි වෙනම ලුක් එකක් තියෙනවා. ඔයාලට පේන ඇති එජ් එක දැන් නැහැ. ෆ්ලැට් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ෆුල් සර්විස් කරලා ඇතුලේ ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකටම හැදුවා. මේකේ S Pen එක පාවා දැන් වැඩ කරනවා. බලමු ටික ඇතුලේ. මේ තමයි ස්ක්‍රීන් එක එන්නේ. හරි ඔයාලගෙත් මොනවා හරි මේ වගේ එජ් ස්ක්‍රීන් එන Samsung ඕනම බ්‍රෑන්ඩ් එකක් ගොඩක් දුරට තියෙනවා LCD ස්ක්‍රීන්. මෙහි නැත්තම් මං පිටින් රටින් ගෙන්නලා හරි දාලා දෙන්න පුළුවන්. ඒක ඇටලුවක් නැහැ. නැති මේ වැරෙන්න. ඔයාලගේ දුරකථනයක් එහෙම තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න WhatsApp හරහා. ඔයාලට පුළුවන් වෙන ඉක්මනින් රිප්ලයි කරනවා. මොකද කෝල් වලට නම් ආන්සර් කෙනෙක් නැහැ ගොඩක් දුරට. පුළුවන් වෙලාවට මට වැඩත් එක්ක ඒක නිසා මැසේජ් දාලා ඔයාලට දැනගන්න පුළුවන්. ඔයාගේ ස්ක්‍රීන් එකට යන මුදල ඒ කියන්නේ LCD ද OLED පවා තියෙනවා. එජ් එක තියෙන ඩිස්ප්ලේ පවා. ප්‍රයිස් එකම දැනගන්න මැසේජ් එකක් දාන්න. ඒ වගේම පොඩි උදව්වක් ඉල්ලනවා. මේ පේජ් එක ෆලෝ කරලා ෂෙයා පාරක් දෙන්න මට ඒක සපෝට් එකක්. හරි ජය වේවා හැමෝටම. ඒ වගේම කියන්න බැරුණා මේ හැම ඩිස්ප්ලේ එකකටම මාසයක වොරන්ටි එකක් දෙනවා ටච් එකට. ඩැමේජ් කරගන්න නැතුව ටච් වල ඉෂුව එකක් ආවොත් ඒකට දාපු දිනේ ඉඳන් මාසයක් වොරන්ටියක් තියෙනවා. හරිද? චෙක් කරලා බලලා ඩැමේජ් ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඩිස්ප්ලේ එකක් දාගන්න. හරි. එහෙනම් ඉතින් ජය වේවා හැමෝටම.